ලෝකේ ධනවත්ම මිනිහෙක්, දානපතියෙක්. එහෙමත් නැත්නම් මෘදුකාංග ලෝකයේ විප්ලවවාදියෙක්. බිල් ගේට්ස් කිව්වම අපේ මතකෙට එන්නේ මෙන්න මේ වගේ ප්‍රතිරූපයක්. හැබැයි මේ සුදු චරිතයට යටින් ලෝකය නොදන්න, එහෙමත් නැත්නම් ලෝකෙන් වසන් කරපු අඳුරු පැත්තක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? අද ඊසරණි තුලින් අපි කතා කරන්නේ බිල් ගේට්ස්ගේ අඳුරු ගාම්මා ගැන. By the end of the century, almost half the young people in the world will be in sub-Saharan Africa. From 2020 to 2100, the rest of the world goes from 506 million kids under 5 down to 357 million. So that is quite a decline. Whereas sub-Saharan Africa starts at 173 million and climbs. We are E-Shadows. We are legend. We do not forgive. We do not forget. ඉතින් යාළුවනේ මේ තමයි අපේ අලුත් ප්‍රොජෙක්ට් එක. ලෝකයේ ඉන්න සුප්පරඩ චරිත. ඒ කියන්නේ නමජීය චරිත. ඒගොල්ලන්ගේ සුදු පැත්තේ හැමෝම හතරනවානේ. ඉතින් අපි තීරණය කරා ඒ ෂැඩෝස්ලා විදිහට ඒගොල්ලන්ගේ ඩාර්ක් සයිඩ් එක ගැන හදාරන්න. ඉතින් ඒකට අපි මුලින්ම තෝරගත්තේ නමජීය දැන් නම් ලෝකයෙන් පේන්න විශ්වාම අරගෙන ඉන්න තවත් ඒක සුපිරි චරිතයක් වෙච්ච බිල් ගේට්ස් එක. අපි වටන්නවා. ඉතින් හැමෝම දන්නේ බිල් ගේට්ස් කිව්වම මතක් වෙන්නේ මයික්‍රොසොෆ්ට්. මයික්‍රොසොෆ්ට් නම් බිල් ගේට්ස්. හැබැයි මේ මයික්‍රොසොෆ්ට් කියන්නේ බිල් ගේට්ස්ගේ නිර්මාණයක්ද? ඔව්. බොහෝ දෙනෙක් හිතන්නේ මයික්‍රොසොෆ්ට් කියන්නේ ගේට්ස්ගේ නිර්මාණයක් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල්ම සාර්ථකත්වය වන MS-DOS කියන්නේ ගේට්ස් නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඒක එයා වෙන කෙනෙක්ගෙන් නැත්තම් software engineer කෙනෙක්ගෙන් සල්ලි දීලා ගත්ත එකක්. එයා ඒක software engineer කෙනෙක්ගෙන් $50,000ක් වෙන මුදලකට සල්ලි වලදාලා එයා ඒක නම වෙනස් කරලා අපි දන්න හැමෝම දන්න ලෝක ප්‍රසිද්ධ IBM කියන කම්පැනි එකට වික්කා. එන්න මේක එයාගේ වැඩ. ඉතින් අපි හැමෝම දන්න Apple සමාගමේ නිර්මාතු ස්ටීව් ජොබ්ස් මේ ගේට්ස් ඒ කාලේ නිතරම චෝදනා කරනවා ස්ටීව් ජොබ්ස්ගේ GUI ටෙක්නොලොජි එක. ඒ කියන්නේ graphical user interface ටෙක්නොලොජි එක ගේට්ස් හොරකම් කරා කියලා. ඉතින් 90 දශකයේ මේ ගේට්ස්ගේ ප්‍රතිවාදී ව්‍යාපාර විනාශ කරන්න එයා ඕනෑම පහත් වැඩක් කරන තත්ත්වයකට ඇවිල්ලා. එයා කරන්න කිසි විටක පසුබස වුණේ. ඉතින් මේ හින්දාම ඇමරිකන් ගවර්න්මන්ට් එක එයාට විරුද්ධව ඇන්ටි ට්‍රස්ට් නඩු හිටන් දැම්මා. මෙන්න මේ බිල් ගේට්ස්ගේ වැරදි ක්‍රියාකලාපයන් නිසා. ඉතින් බිල් ගේට්ස් එයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක කොච්චරටම සාර්ථක වුණත් ඒ වුණාට එයාගේ ළඟම යාළුවෙක් වෙච්ච ජෙෆ්රි එප්ස්ටීන් කියන පුද්ගලයා එක්ක තිබ්බ සමීප සම්බන්ධතාවය හින්දා එයාගේ පෞල් ජීවිතයත් දෙදරලා ගියා. ඉතින් ඒකට තිබ්බ හොඳම උදාහරණය වුණේ එයාගේ පිරිත වෙච්ච මෙලින්ඩා ගේට්ස්. එයාත් එක්ක ටසාද වෙච්ච එක. එයාගේ ළඟම යාළුවා වෙන අපි විස්තරයක් ගත්තොත් ජෙෆ්රි ස්ටීන් කියන්නේ ඒ දවස්වල නමජීය චරිතයක්. එයා ඒ තරමනම් ප්‍රසිද්ධ වෙන්නම හේතු වුණේ එයා ළමා අපචාරවලට සෑහෙන්න චෝදනා ලැබුව පුද්ගලෙක් වෙච්ච එක. ඉතින් ඒ වගේම නැවතත් අපි ගේට්ස් පැත්තට හැරුණා. එයා මයික්‍රොසොෆ්ට් ආයතනය තුළ ඉතාමත් රුදුරු පාලකෙක් විදිහට තමයි කැපී පෙනෙච්ච චරිතයක් විදිහට ඉඳලා තියෙන්නේ. එයා කොයිතරම් එළියට සමාජයට ඉතාමත් හොඳ නිවිච්ච චරිතයක් වුණත් එයාගේ සේවකීමට මානසික පීඩා දෙන ඒගොල්ලන්ගේ හැල්ලුවටපත් වෙන බුලි කෙනෙක් විදිහට තමයි එයා කම්පැනි ඇතුලේ එයා හඳුන්වලා දීලා තියෙන්නේ. එයාගෙන් වැඩ කරලා තියෙන්නේ. Every minute I spent with him, I regret and I apologize that I did that. It's factually true that I was only at dinners. I never went to the island. I never met any women. And so, the more that comes out, the more clear it'll be that although the time was a mistake, it had nothing to do with that kind of behavior. He knew a lot of very rich people, and he was saying he could get them to give money to global health. In retrospect, that was a dead end. Okay, ගොඩක් ප්‍රසිද්ධ ෆවුන්ඩේෂන් එකක් තමයි මේ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් එක. මේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතුව ඩොලර් බිලියන ගණන් මේගොල්ලෝ ආදාය වශයෙන් විවිධ රටවල් වල
විවිධ ළමයින්ට ලබා දෙනවා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්න. ලෝකෙට විශාලම සේවයක් කරන ෆවුන්ඩේෂන් එකක් තමයි බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් එක. ඒකට හොඳම උදාහරණයක් තමයි ගේට්ස්ගේ හොඳම යාළුවා වෙච්ච වොරන් බෆට් කියනවා. වොරන් බෆට් කියන්නේ සල්ලි හොයන් දක්ෂයෙක්. ඒ වගේම ගේට්ස් කියන්නේ සල්ලි වියදම් කරන දක්ෂයෙක්. ඒකට හේතුව ගේට්ස් දන්නවා හරි විදිහට සල්ලි වියදම් කරන්න. ඉතින් මෙන්න මේ වොරන් බෆට් ගොඩක් මෙන්න මේ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් එකට සල්ලි දෙනවා. ඉතින් ඇත්තටම මේ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් එක කියන්නේ හොඳ දෙයක්ද? නැත්නම් මේක යටින් මොකක් හරි ගේමක් තියෙනවද? ඔව් ඇත්තටම මෙන්න මේ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් එකට චෝදනා එල්ල වෙනවා. ඒගොල්ලෝ මේ ෆවුන්ඩේෂන් එක හරහා ලෝකේ තියෙන සීඩ්ස් මාකට් එක, එහෙම නැත්නම් බීජ වෙළඳපොළ සහ හෙල්ත් ෆැක්ටර් එක, සෞඛ්‍යාංශය කන්ට්‍රෝල් කරන්න මේගොල්ලෝ try කරනවා කියලා. ඉතින් මේකට නිතර චෝදනා එල්ලන ප්‍රශ්නයක් තමයි මේ සීඩ් මාකට් එකයි හෙල්ත් ෆැක්ටර් එකයි මේගොල්ලෝ කරන බලපෑම. ඒ වගේම අප්‍රිකානු රටවල කෘෂි කර්මාන්තයට මෙයා කරන බලපෑම ගැන ගොවියෝ ගොඩක් අප්‍රසාදයෙන් ඉන්නේ. ඒගොල්ලෝ හැම වෙලාවෙම චෝදනා කරනවා ගේට්ස් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට බාධා කරනවා කියලා. ඉතින් ඇත්තටම ගේට්ස් කියන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ කෙනෙක් නෙමෙයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ ගොඩක් අඩු ෂෙයාර් ප්‍රමාණයක් තමයි ගේට්ස් තියෙන්නේ. ගේට්ස් වලින් සල්ලි හම්බ කරන්නේ ගොවි ඉඩම් වලින්. ඇමරිකාවේ ගොඩක් ප්‍රමාණයක් ගොවි මෙන්න මේ ගේට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කරුණු දෙනවා අපි කවුරුත් නොදන්නේ. අපි බලමු ඉස්සරහට තව මොනවද මේ වගේ තියෙන්නේ කියලා. ඔයාලා අපි දන්න වගේ තාර්ශනය නොදී දැනන්දේ වෙච්ච බිල් ගේට්ස් පේන තරම්ම සුදු චරිතයක් නෙමෙයි. එයාගේ චරිතය එයා ප්‍රයිම් එකේ කරපු තලු බැල්ලම් එයාගේ පස්සෙන් තාමත් කරගෙනවා. ඉතින් ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? බිල් ගේට්ස් කියන්නේ ඇත්තටම ලෝකයට සේවය කරන තාම උතුම් හොඳ මිනිස්සෙක්ද? නැත්නම් මේ සියල්ලම පාලනය කරන්න බලන් ඉන්න තවත් එක කුහට එයා පාරකියෙද්ද? ඉතින් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න EC9 subscribe කරන්න. ඉතින් අපි ලබන සතියෙන් හමු වෙමු. Shadows තුලින්. Stay alert, stay informed, report scams, protect others. Subscribe for weekly scam alerts.